වස්කෝද ගාම කුස් කාලා මැරුන්නේ මේ ඉන්නේ. චරිතය ඝාතනය කරලා. හායි ඔන්න ළමයි තවත් සුන්දර දවසක් උදා වෙලයි තියෙන්නේ. සුන්දරයි කියවට සුන්දරත් නෑ. ඉතින් එළියේ හොගාලා වැස්ස. අපි දැන් මේ ලක ලෑස්ති වෙලා ඉන්නේ අවාරේ කාලේ බලන්න යන්න. අන්තිමට කොහොම හරි දැන් ඔක්කොම ලෑස්ති වෙලා මේ යන්නයි හදන්නේ. තවත් අහින ඔයාලට පේනවනේ. ඔයාලා ඉතින් දැන් අද අපිත් එක්ක යන කට්ටිය ගැන දන්නේ නෑනේ. මං හඳුන්ලා දෙන්න. මෙයා නම් ඔයාලා දන්නවනේ. හඳුනා ගන්න මේ ඉන්නේ මෝඩ මලීසා. මෙයා තමයි මගේ ක්ලාස් එකේ හිටපු හොඳම යාළුවා. තව එක්කෙනෙක් හිටියා. එයා ඒත් අද ආවේ නැහැ අපිත් එක්ක යන්න. මේ ඉන්නේ දසුන්. මෙයා තමයි අපේ ක්ලාස් එකේ හිටපු අහිංසකම කොල්ලා. අපේ අම්මා කියන්නේත් මූ වගේ හැදෙන්න කියලා. මූ වගේ හැදුණා නම් ඇත්තටම ඉවරයි. මේ ඉන්නේ අංජු. මේ ඉන්නේ මලීසාගේ හස්බන්ඩ්. අර තිබුණ ධාරානිපාත වර්ෂාවත් එක්ක ඉතින් අපි වාහනේට නැගගත්තා. මං එදා ඇත්තටම හිතන් හිටියේ කොන්සර්ට් එක පෝස්ට්පෝන් වෙයි කියලා. ඒත් ඉතින් කොන්සර්ට් එක කොහොම හරි තිබ්බා. දැන් ඔය අංජු කියන්නේ රුපියල් 5000ක් දීලා වැස්සේ තෙමෙන්න යනවා වගේ වැඩක් තමයි අපි කරන්නේ කියලා. කමක් නෑ ඉතින් අපි ගිහින් බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඇත්තටම දසා ආදරයේදී වැදගත්ම දේ වෙන්නේ දිනා ගන්න එකම නෙමෙයි. මට නම් හිතෙන විදිහට මැරෙනකම් මේ හැඟීම තියාගෙන ඉන්න එක තමයි ඇත්තම ආදරය. ඔබ හින්දා මං සංසාරේ සනසන්නේ අතගම රැකගන්න මට එන අතර වාරේ දසුන් කට කපලා නිදාගෙන හිටියේ. දැන් ඉතින් කලබලයට එකපාරට නැකිලා අපෙන් අහනවා ආවදි කියලා. තව කොහෙදානේ අපි මේ බඩුව ගයක් ගන්න නතර කරා ලාෆ් සුපර් එකේ. මේක ඔය ඒකේක මේවා හපලයි කන්නේ. කඩේ දාගෙන කන්න. ඔයාලා බෙදා ගන්නවද? හරි හරි. හරිය. ඔන්න ඉතින් ළමයි අපි සුබ මූර්තියෙන් කොන්සර්ට් එකට ආවා. වැස්සේ නම් අඩුවක් තිබ්බේ නැහැ. අපි ඉතින් පාස් එකත් අතේ බැඳගෙන අතුලට යන්නයි හදන්නේ. ඔය තියෙන්නේ ඈතින් පේන්නේ. අවාරේ කාලේ. ඇත්තටම අපි ආවේ වැස්ස පායලා තියෙන වෙලාවේ. බලන්නකෝ මඩ. එතන ගිනි මැලයක් තිබ්බා. ලස්සන බල්පත්තු කරලා තිබ්බා. කට්ටියක් ලව් කරනවා. කට්ටියක් උඩ හිලගෙන හිට මෙහෙට යනවා. මං ඉතින් අර කොෆි ෂොප් එක දිහා තමයි බලාගෙන හිටියේ. කොයි වෙලේද කොෆි එකක් බොන්නේ කියලා. ඔන්න ඉතින් ළමයි ආයෙත් වහින්න පටන් ගත්තා. අපි ඉතින් එළිය තෙමි ඉන්න බෑනේ. ඇතුළට ආවා. බලන්න ළමයි මයි කොළු පැටියාගේ ලස්සන. අපි යනකොට සිංකලේ රිද්ම පුදුම ලස්සනයි යන්නේ. අපි එනකොට ඉතින් රිද්මගේ අන්තිම සින්දුව. දැන් ඉතින් ඊළඟට තව ආටිස් කෙනෙක් ආවා. බලන්න මෙයාව දන්නවද කියලා.
ඊළඟට එන්නේ මම ආසම මෝමන්ට් එක. Sabi husmak tenuan wasala satapala santape maha anurage wala wagim sinapa bidua. ඇත්තටම ළමයි අපි මේ මෝමන්ට් එක පුදුම විදියට එන්ජොයි කරා. සංක ලයිව් සින් කරද්දි මාර විදියට සින් කරනවානේ. අපි මේ මෝමන්ට් එක සෑහෙන්න වින්දා. වැස්ස නිසා මාර සීතලයි ළමයි. අපි ඉතින් කොහොම හරි මේ වෙලාවේ නම් වැස්ස පායලා තිබුණේ. අපි ඉතින් ආව කොෆි එකක් බීලා පොඩ්ඩක් chill එකේ ඉඳලා ෆොටෝස් ටිකක් එහෙම ගහලා මෙතන ඉඳන් සින්දු ටිකක් එහෙම අහලා පොඩි ඩාන්ස් පාරක් එහෙම දාන්න තමයි ළමයි අපි මෙතනට ආවේ. මේ වගේ ස්කූටියක් කරන් එන්න බෑ පැංචෝ මට. බැරි වේද? මම මේක වොයිස් කරද්දි දැක්කේ බලන්නකො මෙයාලා හිටි පිරිමි වගේ. ඉසුරුමුනි පෙම්මි වල නෙමෙයි වෙන දෙන්නේ. හඳුනා ගන්න මේ ඉන්නේ තාරාවෙක්. මේ ඉන්නේ පාත්‍යයි තාරාවයි. කෝදගාම කොස් කාලා මැරුණා. ශිකා ශිකා කොස් කාලා මැරුණා. මැරුණේ වස් කෝදගාම කොස් කාලා මැරුණේ මේ චරිතය ඝාතනය කරලා නැද්ද කියනකො සතුටින් නම් හදවතින්ම නේවා කියන්නේ අනේ පැයි අපි දෙන්න ඉන්නේ පැංචෝ මම පස්සේ තමයි දැක්කේ මේ සුකුරුත්තන් කඩේ. බලන්නකො මේ වගේ ලස්සන ඉයරින්ග්ස් නෙක්ලස් එක එක જાති ඒවා තියෙනවා. මේක සෙල් කරන ගෑන් ළමයාත් හරි ලස්සනයි. මලීෂා කොන්සර්ට් එකෙන් කොහොම හරි අපිට ෆ්‍රී චොක්ලට් හම්බුණා.
මං නම් ඉතින් චොක්ලට් කන්න නැහැනේ. මං ඉතින් හැමෝටම දුන්නා මේවා බෙදාගෙන කන්න කියලා. කසුන් සිං කරද්දී නම් ඇත්තටම මම ෆෝන් එක ඇල්ලුවේවත් නැහැ. මේ වීඩියෝ එකත් මගේ යාළුවෙක් තමයි අරගෙන මට දුන්නේ. සින්දු කියලා හචි වැටිලා අන්තිමට අපි ආව බැරිස්ට් එකට කොෆි එකක් ගන්න. ඔයාලා මොකද කරන්නේ? ඔයාට මොකද කනවමාද? චොං බොං සුදු මහතරක් කියන්නේ. Oh my god. මේ අපේ මට ආයේ ගුනේ ආදලේ අන්තිමට ඉතින් අපි පොලිමේ ඉඳලා කොෆි ටික රෙඩි වෙනකන් පොඩි කයියක් දාගෙන හිටියා. මේ තියෙන ළමයි අපේ කොෆි ටික රෙඩි වෙන ගමන් ෆයිනලි අපේ කෝපි දෙක නම් ගත්තා. ඊට පස්සේ අර යාළගෙන් දෙනවනේ පොඩි සීනි පැකට් එකක්. එන්න එක මෙන්න මෙහෙම දාලා 120ට 220ක් හැඳි ගාගත්තා.
දැන් ඉතින් අපි දෙන්න මේක දැන් මෙහෙම ෂර්ස් කර මොකක්ද හරි කොෆි එක බිව්ව ගමන් දුෂාන්ට ඉතින් බලය ජවයේ ශක්තිය ඇවිල්ලා පේනවනේ. ඔයාලා දැකලා තියෙනවද ළමයි ලන්තෑරුම් අපරාධි මෙව දැක්කම තමයි හිතෙන්නේ කලින් ආවනම් හොඳයි කියලා. හඳුනා ගන්න මේ තියෙන්නේ පරණ තාලේ කෙටල් එකක්. ඒට යටින් තියෙනවා ගිනි මැලයක්. ඇත්තටම ළමයි ඒක නම් බොරු ගිනි මැලයක් අනේ. ජනප්‍රිය තරිඳු වැදී රජුට කඩුව පලනා බලගඟදි මනමේ හැදුවා ඒ මතක සියලු සඳවා මහවැලිය උහේ ගැලුවා වැදී රජුට දැන් ඉතින් ළමයි වෙනදා වගේම අවසානෙට ළඟා වෙලා තියෙන්නේ. අපි අන්තිමටම ඉතින් සුනීලගේ සින්දු අහලා කොන්සර්ට් එකේ කලින්ම එළියට ආවා. නැත්තම් හැමෝම එළියට යන්න ගත්තාම ලොකු තදබදයක් එනවනේ. ඉතින් ළමයි අපි දැන් යන්නයි හදන්නේ. අපිත් එක්ක මේ වෙනකන් රැඳිලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. වෙනදා වගේම අපේ වීඩියෝස් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.